මම අද ඔබට කියලා දෙන්න යන්නේ මේ දවස්වල බොහෝ කතා බහට ලක් වෙන මාතෘකාවක් ගැන, එනම් MSG මොනෝසෝඩියම් ග්ලූටමේට්. මේක ශරීර සෞඛ්‍යයට හිතකරද නැද්ද කියන එක. මේ ආහාරයට ගන්න දෙයක්. මේක ඔබට පරිභෝජනය කරන්න හෝ නොකරන්න නිර්දේශ කරන්න මට හැකියාවක් නැහැ. මම පෝෂණ විද්‍යාඥයෙක් නෙමෙයි. මම බයොලොජි කෙමිස්ට්‍රි ග්‍රැජුවේට් කෙනෙක්. මම මේක এডুকেෂනල් පර්පස් එකකින් තමයි මේ වීඩියෝ කරන්නේ. දැනුවත් කරන්න. MSG නැත්නම් මොනෝසෝඩියම් ග්ලූටමේට්. ඔබ ලේබල් එක ගත්තොත් මොනවා හරි පෙට්ටි එක හරි මේ රසකාරක එක, මේක මේ නමින් තියෙන්නත් පුළුවන්, වෙන නම් වලින් තියෙන්නත් පුළුවන් හංගල. එතකොට මේ MSG හවු පැකට් එකක් තියෙනවා, සුදු පාට පැකට් එකක්. ඕගොල්ලෝ මතක ඇති. මේක ඉස්සල්ලාම තහනම් කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා ඒත් එක්කම තහනම් කරා ග්ලයිෆොසේට් වල්නාශකය. ග්ලයිෆොසේට් තහනම් කරපුවාම මොකද වුනේ? මේ අර MSG පැකට් එක ඒක වෙළඳ පොලේ තිබුණා. තහනම් කරාට ඒක එලිපිට වික්කින දුරට තිබුණා. ඒක වල්නාශකයක් හැටියට පාවිච්චි කරා. MSG වල්නාශකයක් හැටියට පාවිච්චි කරා. ග්ලයිෆොසේට් වෙනුවට. එතකොට මිනිස්සු කිව්වා, මටත් කීප දෙනෙක් කිව්වා පුද්ගලයෝ, සර් මේක ග්ලයිෆොසේට් වලට වඩා හොඳට ගස් මැරෙනවා කියලා. එහෙනම් ඇත්තටම මම මේ වීඩියෝ එක ඉස්සරහට කරන එක තේරුමකුත් නැහැ. ඔබ දැනටම දන්නවා MSG වල தত্ত্বය. ඒ වුණාට මම මේක විද්‍යාත්මක පැත්ත පැහැදිලි කරන්නම්. MSG මොනෝසෝඩියම් ග්ලූටමේට් කියලා කෙලින්ම නැතුවට ඔයා ගන්න දේවල් වල, බොහෝ දේවල් වල බෝතලේ බලන්න මෙන්න මේ කියන ඒවායින් එකක් තියෙනවා නම් ඒ MSG තමයි. උදාහරණ hydrolyzed plant protein, maltodextrin, ගොඩක් instant noodles, ගොඩක් ඒවල MSG. අනිත් එක සුප් කැට, ගොඩක් සුප් කැට, ඒ වගේම පවුඩර්, කෑමට දාන පවුඩර් තියෙනවනේ, සුදු පාට පවුඩර් එකක් දාන්න. මේ ෆ්‍රයිඩ් රයිස් එහෙම හදනකොට දානවා, මේ සැන්ඩක් විතර දානවා. ග්ලූටමික් ඇසිඩ්, yeast extract, hydrolyzed vegetable protein, soy protein isolate, natural flavors. මේ ඔක්කොගම ප්‍රධාන රසකාරකය MSG තමයි. මොනෝසෝඩියම් ග්ලූටමේට්. මේක ආහාරයට ගත්තාම මොකද වෙන්නේ? අපේ ජීර්ණ පද්ධතියේදී මේක කැඩෙනවා සෝඩියම් සහ ග්ලූටමේට් වලට. ග්ලූටමේට් කියන්නේ ඇමයිනෝ අම්ලයක්. ශරීරයට අවශ්‍ය ඇමයිනෝ අම්ලයක්. මේකේ ස්නායු ක්‍රියාත්මක මොළයට අවශ්‍යයි නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් ඇටියෙ. මේක ස්වභාවිකව අපිට එන්නේ ප්‍රෝටීන් ආහාරයට ගත්තාම. ප්‍රෝටීන් හැදිලා තියෙන ඇමයිනෝ අම්ල වලින් ඒක ඇමයිනෝ අම්ලයක් තමයි ග්ලූටමේට්. හැම ප්‍රෝටීන් එකකම නෑ. අපි ආහාරයට ගන්න චීස්, මස්, ඒ වගේ තියෙන ප්‍රෝටීන් වල මේ ග්ලූටමින් තියෙනවා. හැබැයි නිදහස් ඇමයිනෝ අම්ල හැටියට නෙමෙයි. හැබැයි ඔබ MSG කාපුවාම, ඒවා තියෙන ඒවා ගත්තාම ඔබේ කෙලින්ම එන්නේ නිදහස් ඇමයිනෝ අම්ලය තමයි ග්ලූටමේට්. ග්ලූටමින් බවට පත් වෙන්නත් පුළුවන්. හරි. දැන් එතකොට මේක අවශ්‍යයි බ්‍රේන් එකට, මොළයට, ඒ වගේ ශාරීරික ක්‍රියාකාරවලට අවශ්‍ය ඇමයිනෝ අම්ලයක්. සාමාන්‍යයෙන් ශරීරයට ප්‍රෝටීන් ආහාර ගත්තාම නම් මේක එන්නේ ප්‍රෝටීන් ජීර්ණය වෙලා හිමින් තමයි මේක ලේ වලට එන්නේ. එකපාර ලොකු ඩෝස් එකක් හැටියට එන්නේ නැහැ. හැබැයි මේක ගත්තොත් MSG හැටියට කෙලින්ම ග්ලූටමේට්, කෙලින්ම නිදහස් ඇමයිනෝ අම්ලයක් හැටියට රුධිරයට එනවා. එකපාරම මේකේ ලෝඩ් එක වැඩි වෙනවා. හිමින් ඇතුල් වෙනවා නම් මේ ග්ලූටමේට් ශරීරය තුලදී සමතුලිතතාවය තියෙනවා GABA කියන තවත් එකක් එක්ක. GABA කියන්නේ gamma amino butyric acid. ග්ලූටමේටුයි GABAයි දෙන්න බැලන්ස් එකේ තියෙන. වාහනයක් ගත්තොත් වාහනයක ඇක්සලරේටර් එක ග්ලූටමේට්, බ්‍රේක් එක GABA. ඇක්සලරේටර් එකෙන් මේකෙන් කරන්නේ බ්‍රේන් එක ස්පීඩ් කරනවා, ස්නායු ෆයර් කරනවා, වේගයෙන් ෆයර් කරනවා.
ඒ වේගයට ෆයර් වුණොත් එහෙම ස්නායු වැඩ කරන්න ගත්තොත් ස්නායු පිච්චෙනවා, මැරෙනවා. ඒක නවත්තන්නේ කන්ට්‍රෝල් කරන්නේ බ්‍රේන් එක කාම් කරන්නේ රිලැක්ස් කරන්නේ GABA වලින්. ග්ලූටමේට් වලින් සිම්පතටික් නර්වස් සිස්ටම් එක ඇක්ටිව් කරනවා ෆයිට් ඔර් ෆ්ලයිට් ගහ ගන්න හරි දුවන්න හරි එනර්ජි එකක් දෙනවා බ්‍රේන් එක වේගෙන් වැඩ කරනවා. එතකොට මේකෙන් බ්‍රේක් එක බ්‍රේන් එක කාම් කරනවා රිලැක්ස් කරනවා. අද ගොඩක් ළමයිට වෙලා තියෙන්නේ පාසල් යන ළමයි වැඩිහිටිය අයට පවා මේ ග්ලූටමේට් වැඩි. මේ බැලන්ස් එක අවුට් මේ පැත්තට තමයි තියෙන්නේ. ග්ලූටමේට් වැඩි. ග්ලූටමේට් වැඩි වුණාම මොකද වෙන්නේ? ඩෝපමීන් අඩු වෙනවා. ඩෝපමීන් අඩු වෙනවා. ඩෝපමීන් අඩු වෙනකොට මේ ADHD කියන තත්ත්වය වැඩි වෙනවා. ADHD කියන්නේ මොකක්ද? Attention Deficit Hyperactivity Disorder. Attention Deficit. අවධානය මේ ළමයිගේ නෑ. ඒ වගේ hyper activity. කියන දේ අහන්නේ තරහ යනවා, එක තැන ඉන්නේ මේ වගේ තත්ත්වය අද ගොඩක් තියෙනවා. ඒ වගේම ග්ලූටමේට් වැඩි වෙනකොට ડોક્ટર ડેවිඩ් පර්ල්මුටර් කියන්නේ ඇමරිකාවේ ඉන්න ඩිග්‍රීස් දෙකක් තියෙන ડોක්ටර් කෙනෙක්. එක පැත්තකින් එයා නියුරොලොජිස්ට් ස්නායු විශේෂඥයෙක්. අනිත් පැත්තෙන් නියුට්‍රිෂනිස්ට් පෝෂණ විශේෂඥයෙක්. ඔහු ලියනවා ග්‍රේන් බ්‍රේන් කියලා පොතක් 2013 ඇමරිකාව. ඒ කාලේ මේක තමයි වැඩිම විකුණුන පොත. මේ ඩිග්‍රී දෙකම තියෙන එකම දොස්තර ඇමරිකාවේ. එතකොට අද මම තත්ත්වය දන්නේ නැහැ. ඔහු අදට ජීවිතුන් අතර ඉන්නවා. ડોક્ટર ડેවිඩ් පර්ල්මුටර් කියලා ඔයගොල්ලෝ YouTube එකේ ගියොත් ඔහුගේ ඉන්ටර්විව් වීඩියෝස් බලන්න පුළුවන්. ඔහු පැහැදිලිවම කියනවා ග්ලූටමේට් වැඩි වුණොත් මොකද වෙන්නේ? එකක් තමයි මිග්‍රේන් 130කින් විතර වැඩි වෙනවා. ඩිමෙන්ෂියා, ඇල්සයිමර්, බ්‍රේන් ඉන්ෆ්ලමේෂන්, ඩයබටික්, ඔබේසිටි කියන්නේ සුලභාවය, දියවැඩියාව ඇතිවීම. ඉතින් මේ වගේ ඒවට හේතුවක් වෙනවා මේ ග්ලූටමේට් වැඩි වෙන එක. අනිත් එක තමයි ડોક્ટર තෝමස් සේෆ්රිඩ් කියන්නේ ලෝකයේ ඉන්න ප්‍රධානම පෙළේ කැන්සර් පිළිබඳ පරිශීලනය පිළිගාව පිළිබඳ. ඔහු ළඟදී පොතක් ලියනවා cancer is a metabolic disease. අපි දන්නේ cancer is a genetic disease කියලා. cancer ජාන රෝගයක් කියලා. cancer ජාන රෝගයක් නෙමෙයි. cancer ඇවිල්ලා metabolic disease එකක්. සෛලේ ජාන රෝගයක් නම් ඒක ලෙඩේ තියෙන්න ඕනේ න්‍යෂ්ටියේ ජාන තියෙන්නේ. නමුත් cancer cell එකක තියෙන මයිටොකොන්ඩ්‍රියා ටික අයින් කරලා හොඳ සෛලයක තියෙන මයිටොකොන්ඩ්‍රියා මේකට දැම්මොත් නැනෝ තාක්ෂණය කරලා නැනෝ තාක්ෂණේ මේ cancer cell එක normal cell එකක් වෙනවා. ඒක කොහොමද වෙන්නේ? ජාන වලින් නම් තියෙන න්‍යෂ්ටියට අපි කිසි බලපෑමක් කරේ නැහැ. මයිටොකොන්ඩ්‍රියා අයින් කරලා cancer cell එකේ හොඳ සෛලයක නිරෝගී සෛලයක මයිටොකොන්ඩ්‍රියා ටික මේකට දාපුවාම අර සෙල් එක cancer cell එකක් නෙමෙයි තවදුරටත්. එන හරිම පැහැදිලි මේක ජාන රෝගයක් නෙමෙයි. ඒ පිළිබඳ ආහාර පාලනයෙන් කැන්සර් බොහෝ දුරට පාලනය කරන්න පුළුවන්. කීමෝതെරපි, රේඩියෝതെරපි නැතුව කියලා කියන කෙනෙක්. ඒ වගේම ආහාර පාලනය කරනවා නම් හොඳින් කීමෝതെරපි නැත්නම් රේඩියෝതെරපි ඊට අඩු මට්ටමකින් දීලා මේ කැන්සර් එක නවත්තන්න පුළුවන් කියන කෙනෙක්. ඔහු පැහැදිලිවම කියනවා කැන්සර් සෙල් එක පිළිකා සෛලයක්. එයාට ශක්තිය අවශ්‍යයි හැම සෛලයකම. අපේ සෛල සාමාන්‍ය සෛල වලට ශක්තිය ගන්න කොහොමද? කාබෝහයිඩ්‍රේට් නැත්නම් ග්ලූකෝස්, ප්‍රෝටීන්, එහෙම නැත්නම් ෆැට් මේද. නමුත් කැන්සර් සෙල් එකක ශක්තිය ගන්න ෆැට් වලින් බෑ, ප්‍රෝටීන් වලින් බෑ. එයාට පුළුවන් සීනි කනවා නම් විතරයි. පිටි සීනි වලින් විතරයි එයාට ශක්තිය ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ග්ලූටමේට්. මේ දෙකෙන් විතරයි කැන්සර් සෙල් එකට ශක්තිය ගන්න පුළුවන්. ඒතර ග්ලූටමේට් වැඩි වෙනවා කියන්නේ අපිට පුළුවන් කැන්සර් එක අඩු කරන්න කාබෝහයිඩ්‍රේට් කන එක අඩු කරලා. එතකොට සීනි එන්නේ නැහැ, ග්ලූකෝස් එන්නේ නැහනේ. ප්‍රෝටීන් ගන්නවා. එතකොට ෆැට් වලින්. ෆැට් වැඩිපුර ආහාර ගන්නවා, ප්‍රෝටීන් වැඩිපුර ආහාර ගන්නවා. පුළුවන් තරම් කාබෝහයිඩ්‍රේට් අඩු කරනවා. පිටි සීනි අඩු කරනවා. මේකෙන් කැන්සර් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හැබැයි එතකොට දැන් ඔබ අහන්න පුළුවන් ග්ලූටමේට් තියෙනවනේ ප්‍රෝටීන් වල තියෙනවා. ඔව් හැබැයි ඒ බොහොම හිමින් උරා ගන්න රුධිරයට. ඒතර වැඩි වෙන්න තියෙනකොට මෙන්න මේ පැත්තට යනවා මේක. ග්ලූටමේට් GABA වෙනවා. මෙතන බලපානවා එන්සයිම් එකක්. ග්ලූටමේට් ඩීකාබොක්සිලේස් කියන එන්සයිම බලපානවා. ඒ වගේම මේකට විටමින් B6 ඕන.
විටමින් C6 අඩු නම් ඒකත් මේ පරිවර්තනය මේ පැත්තට යන එක අඩු වෙනවා. කොහොම හරි ග්ලූටමේට් වැඩි වෙනවා. ඇයි? අපි මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් ආහාරයට ගන්නවා. ආහාරයට දාලා ගන්නවා. දැන් මම දැක්ක ඔය YouTube නාලිකාවල තියෙනවා ලෝකෙ වැඩිම කන්නේ ජපන්නු දවසට කිලෝ එකක් විතර කනවා. ඔන්න ඔය වගේ භූත කතන්දර වගේ මම දැක්කා. ඕගොල්ලෝ බලන්න ලෝකෙ වැඩිම පරිභෝජනයක් තියෙන්නේ මේ MSG චීනේ. ඔවුන් එක පුද්ගලයෙක් දවසකට වැඩිම කවුනොත් කන්නේ සාමාන්‍ය ග්‍රෑම් 3යි. ග්‍රෑම් 3යි දවසට. දැන් ගිහිල්ලා බලන්න ෆ්‍රයිඩ් රයිස් හදන තැනක අර පවුඩර් එක දානවා මේ හැන්දා. එකකට. මේ හැන්දා කියන්නේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 15ක් 20ක් විතර. දැන් අර ඉන්න දවසටම කනවා වගේ කීයක් කනවද අර එක කොත්තුවක එකක? ඉතින් අපිට ගොඩක් මේක කැවෙනවා. දැන් මේකෙන් වෙන්නේ මොකද? අර මං කියපු විදිහට ග්ලූටමේට් වැඩි වෙනවා. මොකද මෙතනින් එන්නේ ෆ්‍රී ඇමයිනෝ ඇසිඩ් එක, නිදහස් ඇමයිනෝ ඇසිඩ් එක ග්ලූටමේට් එන්නේ. ප්‍රෝටීන් වලින් එන්නේ ප්‍රෝටීන් වල තියෙන එක දිරවල හිමීට ඇඟට උරා ගන්න. නමුත් අරක ලොකු ඩෝස් එකක් එකට එනවා. ඒක එන හින්දා ඒක බ්‍රේන් එකට හානි කරයි අර මම කියපු විදිහට. ඒවා උඩ ඉන්ටර්නෙට් එකෙන් බලා ගන්න පුළුවන්. ડોક્ટર ડેවිඩ් පර්ල්මුඩ්ගේ වෙබ්සයිට් වලට යන්න, එහෙම නැත්නම් YouTube වලට යන්න. මම කියන දේ මහන්න එපා මෙතන. ඒ වගේම ડોક્ટર තෝමස් හේෆ්රිඩ්ගේ වට යන්න. ගිහිල්ලා බලන්න ග්ලූටමේට්, ග්ලූටමින් කොහොමද කැන්සර් සෛල පෝෂණය කරන්නේ කියලා. ඒකට ඔබටම තීරණය කරන්න පුළුවන් මේ පිටින් ගන්න රසකාරකය, සූප් කැටය, පවුඩර් එක හිත කරද නැද්ද කියන එක.